සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට අරගෙන ආවේ කෑමක් නන් නෙවෙයි. ඒ වුණාට ගොඩ දෙනෙක් වැඩි හිතන්නේ නැති බබාගේ බර වැඩි කරගන්න පුළුවන් වගේම ගොඩක් පෝෂ්‍යදායී දෙයක් ගෙදරදිම අපි හදාගන්නේ කොහොමද කියලා. අපේ අම්මලා මේවා ගැන වැඩි තැකුවේ නැති වුණාට පිට රටවල් වල නම් වට්ටක් ඇට ෆුඩ් සිටි වල එහෙම ගොඩක් විකුණන්න තියෙනවා. ඇත්තටම ගොඩක් පෝෂ්‍යදායී ඇට වර්ගයක් තමයි මේ වට්ටක් ඇට කියන්නේ. අපේ බබාට මාස 6 ඉඳලම අපි වට්ටක් හදනවනේ. ඉතින් මේ ගේන වට්ටක් ඇට ටික වීසි කරන්නේ නැතිව හොඳට සෝතලා වේලලා අපිට පුළුවන් මේක බබාට කෑමට දෙන්න. ඒ වගේම කබලේ බෙදලා අපට පුළුවන් චූටි බබෙකුට නම් කෑමකට එකතු කරන්න. අපේ අම්මලා ඉතින් අකමැති මේකට චුට්ටක් වෙලා යන නිසානේ. මොකද මේක ටිකක් සුද්ධ කරන්න අපහසු නිසා. අද මං කියලා දෙන්නම් මේක ලේසියෙන්ම සුද්ධ කරගන්න විදිහක්. ඉතින් මගේ වට්ටක් ඇට ටික මං හැමදාම මෙන්න මේ විදිහට හොඳට සෝදලා ඊට පස්සේ ඒක පියනකට දාලා හොඳට අවුවේ වේල ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සල්ලි දීලා නට්ස් වර්ග ගන්න නැතුව අපට පුළුවන් බබාට මේ වගේ ඇට වර්ග ගෙදරදිම හදන්න. ඇත්තටම වට්ටක් ඇට වගේම තමයි අපට පුළුවන් තව ගොඩාක් පෝෂ්‍යදායී ඇට වර්ගයක් විදිහට කොට්ටම්බ ඇටත් බබාලට දෙන්න. මේ තියෙන්නේ මම හොඳට අවුවේ වේලගත්ත වට්ටක් ඇට ටික. මේ වට්ටක් ඇට ටික දවසක් තියාගන්න නම් අපට පුළුවන් කබලේ බෙදලා බෝතලයකට දාලා අරන් තියාගන්න. දැන් මම ඔයාලට කියන්නම් මම කොහොමද බබාට ලේසියෙන්ම වට්ටක් ඇට ටික සුද්ධ කරලා දෙන්නේ කියලා. හොඳ පිරිසිදු කතුරක් අරගෙන ගෙදර කිචන් එකේ පාවිච්චි කරන කතුරක් ගන්න. ඒක හොඳට පිරිසිදු වෙන්න ඕනේ. ඊට පස්සේ වට්ටක් ඇටේ එක පැත්තකින් අයින දිගේ මම කපාගෙන යනවා. කපාගෙන ගිහිල්ලා මේ විදිහට හොඳට සුද්ධ කරගන්නවා. බලන්න ලේසියෙන්ම සුද්ධ කරගන්න පුළුවන්. අපි නියපොත්තෙන් සුද්ධ කරන්නේ නැතිව පහසුවෙන්ම වට්ටක් ඇටේ සුද්ධ කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට තමයි බබාට වට්ටක් ඇට ලේසියෙන්ම හදලා දෙන්නේ. මෙතෙන්දී ඔයාලට කියන්න ඕනේ පුළුවන් නම් කතුර හොඳට උණු වතුරෙන් තම්බලා ගන්න. ඒක වඩාත් ආරක්ෂිතයි. මම මෙන්න මේ විදිහට හදාගනිපු වට්ටක් ඇට ටික පොඩි බෝතලයකට දාගත්තා. මෙතන පහලින් තියෙන සුද්ධ කරගනිපුවා බබාට අවුරුද්දට මාස 9 අවුරුද්ද බබාලට දෙන්න පුළුවන් අතින් අල්ලන් කන්න. ඉතින් ඔයාලගේ බබාලටත් මේ විදිහට වට්ටක් ඇට හදලා දීලා බබාගේ බර වැඩි කරගන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්නම්.